මම හිතනවා මේ ධර්ම දේශනාව නුවණ තියෙන කෙනෙකුට ජීවිතයේ යථාර්ථය හොයන කෙනෙකුට කුසල අකුසල් පිළිබඳව දැනගන්න කැමති කෙනෙකුට ඉතාමත් වටිනා දහම් උපදේශයක්. එපමණක් නෙවෙයි. පින් දහම් කරන කුසල දහම් කරන අයට ලස්සන මඟ පෙන්වීමක්. එපමණකුත් නෙවෙයි. මරණින් මත්තේ නරක ලෝකයකට යන්නේ නැතුව සුගතිය කැමති කෙනෙකුට ලස්සන මඟ පෙන්වීමක්. එපමණක්ම නෙවෙයි. සමහර අයට විටින් විට මරණින් මත්තේ මිනිසු ඉපදෙන තැන් අහන්න ලැබුණාට පස්සේ ඒ අනුසාරයෙන් ඇතිවන යම්කිසි විචිකිච්ඡා තියෙනවනම් ඒවා දුරු කර ගැනීම පිණිස උපකාරක අතිශයින් මధుර මනෝහර දහම්පරයයක් තමයි අද මේ ධර්ම දේශනාවෙන් ඔබට ඉගෙන ගන්න ලැබෙන්නේ. සාවධානව අහගෙන ඉන්න මේ ධර්ම දේශනාව සියලු දෙනාගේම ජීවිත සුවපත් කරන ධමයක්. මේ දහම්පරයයෙන් කාටවත් මගහැරිලා යන්න බෑ. බුද්ධ ශාසනයේ පිහිටක් හොයන කෙනෙක් නම් මේ දහම්පරයය මග හරින්න බෑ. මේ දහම්පරයය අපගේ හිතට යන්න ගොඩක් බලපාපු හේතුවක් තියෙනවා. මිනිසුන් අහන ප්‍රශ්න. කොයි වගේ ප්‍රශ්නද? ළඟදීන් එක්තරා පුතෙක් අපෙන් ඇහුවා ඒ පුතාගේ පියතුමා මිය පරලෝ ගිහිල්ලා. නමුත් මේ මරණින් මත්තේ ඉපදිලා තියෙන්නේ යම්කිසි භූතාත්මයක් වගේ. එතකොට ඒ දරුවා අහනවා තාත්තා ජීවතුන් අතර ඉද්දින් ගොඩාක් වියදම් කළා. ධනය වියදම් කළා. ගොඩාක් පන්සල් හදනවට ආධාර කරලා තියෙනවා. ගොඩාක් සමාජ සේවාවන් වලට ආධාර උපකාර කරලා තියෙනවා. ඊළඟ බොහෝ වන්දනමාන ගමන් ගිහිල්ලා තියෙනවා. ඉතින් එහෙම වෙලා කොහොමද මරණින් මත්තේ මේ වාගේ නරක තැනක ඉපදුනේ කියලා එයා මහනවා. මොකද ඒ භූතාත්මේ මේ දරුවත් එක්ක කතා බහ කරලා. ඒ නිසා යාට තවක් කෙනෙක් කිව්වේ කන්නම් යාට සැක හිතේ තාත්තා ගැන. නමුත් Tamandම ඇහිච්ච දැකිච්ච නිසා එයාට අවසානයේ තාත්තා ඉපදුන තැන ගැන සැකයක් නැහැ. නමුත් සැකයක් ඇති වුණා කරපු පින්කම් වලට මොකද උනේ කියලා. ඇත්තටම එයා දැනගත යුතු කරුණක්මයි දැනගන්න ඇහුවේ. විසඳාගත යුතු ප්‍රශ්නයක්මයි විසඳා ගන්න ඇහුවේ. ඉතින් මෙතනදී ප්‍රශ්නේ වෙන්නේ ඔබ කාටත් මං හිතනවා බහුතරයකට ඇති වෙන ගැටලුවක් ඕක. කෙනෙක් මරණින් මත්තේ හොඳ තැනක යන්න එයා ජීවතුන් අතර ඉද්දින් බුද්ධ ශාසනය වෙනුවෙන් හෝ සමාජ සේවා වෙනුවෙන් වියදම් කරපු ගාන ගැන සැලකිලිමත් වෙනවා. අන්න එතන තමයි වැරදුනේ. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ ලෞතර බුදුරජාණන් වහන්සේ පින කියලා වදාළේ සල්ලි වලට නෙවෙයි. පින කියලා වදාළේ සල්ලි වලට නෙවෙයි. පින යනු සල්ලි නම් රුපියල් 100ක් හමාරක් 10ක් හමාරක් පූජා කරපු කෙනා අඩු පිනක් රැස් වෙනවා. ලක්ෂ ගණන් පූජා කරපු කෙනාට බොහෝ පින් රැස් වෙන්න ඕන. නමුත් බුදුරජාණන් වහන්සේ පින කියලා වදාළේ කර්මය කියලා වදාළේ චේතනහම් භික්කවේ කම්මං වදාමි. චේතනාවයි කර්මය. ඒ පුතාට අපි තේරුම් කරලා දුන්නා. ඒ ඔබටයි වැරදුනේ. ඔබයි හිතුවේ පින කියන්නේ සල්ලි කියලා. තාත්තා වියදම් කරපු මෙච්චර මේ ඇත්තටම කෝටි ගාණක් ධනෙ වියදම් කරලා තිබ්බා. ඒකට ඔයාලටයි වැරදුනේ පින කියලා හිතුවේ මුදලට. නමුත් බුදුරජාණන් වහන්සේ පින කියලා වදාළේ චේතනාවට. ඒ නිසා එයා මේ ලක්ෂ ගණන් වියදම් කරද්දී ඒ දරුවගෙන් ඇහුවා ඔයා දන්නවද තාත්තා ලක්ෂ ගණන් වියදම් කරද්දී කෝටි ගණන් වියදම් කරද්දී වගේ තාත්තගේ චේතනාව තිබ්බේ කොහොමද කියලා ඔයා දන්නවද? අනේ හඳුරන්නේ ඒවා නම් අපි දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ හැබැයි හාමුදුරනේ ගොඩාක් අපේ තාත්තා අපේ අම්මට ආදරෙන් හිටියේ. මැරෙන වෙලාවෙත් අම්මා ගැන කිය තමයි මැරුණේ. ආන්න වෙච්ච දෝෂේ. පින් දහම් මොදලින් කළාට චේතනාව තිබුණේ ඥාති හිත මිත්‍රාදීන් කෙරෙහි අතිශයින් බැඳිලා. ඒ නිසා පින්කම් වලට මිල මුදල් වියදම් කරලා ඒ මුදල් ටික පොතේ ගණන් හිලව් හදාගෙන පින් පොතේ ගණන් හිලව් ලියාගෙන මම මෙච්චර වියදම් කළා කියලා ගණන් හිලව් හදාගෙන ඉන්න ඔබ ඔය යන්නේ වැරදි පාරක බව තේරුම් ගන්න. පිනේ අනුචේතනාවයි. ඒ නිසා සල්ලි වලින් මේ කර්මය කියන එක මනින්න බෑ.
මට ඒ වගේම පුතෙක් මුණ ගැහුණා. ඒ පුතා අනාගතයේ හොඳ රස්සාවක් අරගෙන විහෙර විහාර හදලා ජීවත් වෙන්න ලොකු ප්ලෑන් එකක් ඒ දරුවගේ අනාගත ඉලක්කයක් තියෙනවා. ඊට පස්සේ ඒ දරුවත් එක්ක මම කතා කරද්දි කිව්වා පුතේ ඔයාගේ අදහස හොඳයි හොඳට ඉගෙන ගන්න. හැබැයි ඔයා ගාව දැන් තියෙනවා නම් රුපියල් 500ක්. ඔයා ඒ රුපියල් 500න් පිනක් කළොත් එහෙම ඔයා පොඩි ළමෙක් විදිහට ඔයාගේ අතේ තියෙන සම්පූර්ණ මුදලම තමයි පින වෙනුවෙන් වෙන් කරලා තියෙනවා ඔයා. හැබැයි ඔයා යම් දවසක ලක්ෂ ගණනින් හම්බ කරනකොට ලක්ෂ ගණනින් ඔබට ආදායම් ලැබෙනකොට ඔබට ලක්ෂ 10ක් ආදායම මාසෙට ලැබෙනකොට ඔබ ලක්ෂ 5ක් බුද්ධ ශාසනය වෙනුවෙන් වියදම් කළා කියන්නේ ඔබ ඔබගේ ධනයෙන් අඩක් ලාභයෙන් අඩක් තමයි බුද්ධ ශාසනයට දීලා තියෙන්නේ. නමුත් දැන් ඔයාගේ අතේ තියෙන ওই රුපියල් 500 ඔයා ශාසනික කටයුත්තකට පූජා කළා කියන්නේ ඔයාගේ සකල ධනයයි පූජා කළේ. ඇත්තටම ලක්ෂ ගාණක් පූජා කරන කෙනාට වඩා දැන් ඔබ ඔය රුපියල් 500න් පිනක් කරන එකෙන් ගත්තොත් සැබෑම දානපතියා බවට පත් වෙන්නේ. මසුරු මල දුරු කරලා සියල්ල පූජා කරපු කෙනෙක් බවට පත් වෙන්නේ ඔබ. ඒ නිසා අනාගතේ සල්ලි මිටි ගණන් හිතෙන් මවාගෙන දැන් තියෙන මේ පින්කම අතාරින්න එපා කියලා කිව්වා. එතකොට තමයි දරුවා ටික තේරුනේ. හරි. දැන් ඕක අපි මේ කරුණු සාකච්ඡා කරලා කියපු දෙයක් නේ. දැන් මා ඒක ගැන කල්පනාවෙන් ඉන්නකොට ලස්සන සූත්‍ර දේශනාවක් හම්බ වුණා. ඒ සූත්‍ර දේශනාවේ අතිශයින් මනරම් ලෙස ඇයි මේ පින්කම් කරන මිනිස්සු මරණින් මත්තේ සමහර මිනිස්සු නරක ලෝකවල යන්නේ කියන කතාවට උත්තරේ ලස්සනට විස්තර කරලා තියෙනවා. ඒ වගේම සමහර පොඩි පිනක් කරපු මිනිස්සු ඔබ പ്രേතවත්තු විමානවත්තු පොත් වහන්සේගේ විමානවත්තු දෙවියන් අතර ඉපදිච්ච දෙවියෝ කරපු පින්කම් ගැන විස්තර තියෙන තැන්වලදී එක නෙල්ලි ගෙඩියක් පූජා කරලා එක තියඹරා ගෙඩියක් පූජා කරලා එක කැඳ කෝපයක් පූජා කරලා ඊළඟට එක දන් හැන්දක් පූජා කරලා එහෙම නැත්නම් මාවතේ දැකලා සතුටු වෙලා හිත පහදවගෙන එහෙම නැත්නම් මට කුණ්ඩලී වාගේ කුමාරයෝ බුදුරැස් මාලාව මොහොතක් දැකලා ඉතින් ඒවට සල්ලි වේදම් කළා නෑනේ බුදුරැස් මාලාව දැකලා සාදු කියන්න සල්ලි වේදම් කළාද? එතකොට ඒ වාගේ පුංචි ක්‍රියාවකින් කෙනෙක් කොහොමද දෙවියන් අතර ඉපදුනේ කියලා කියන එකටත් මේ ලක්ෂ ගණන් කෝටි ගණන් වේදම් කරන සමහර මිනිස්සු මරණින් මත්තේ නරක ලෝකෙකට යන්නේ ඇයි කියන එකත් විස්තර වෙන සූත්‍ර දේශනාවක් හම්බ වුණා. දැන් බලන්න ওই പ്രേතවත්තු කතාවලම තියෙනවා. දැන් මේ එක උපාසකම්ම කෙනෙක් ආරාමයක් හදලා. ඊට පස්සේ ඒ ආරාමයේ හදලා ඒ උපාසකම්ම ඒ ආරාමයට ආපු ආන්දරෝ හරිම මේ ඉරිසියා සාගත හාමුදුරු නමක් ආවේ වෙනත් හාමුදුරුවරු නින්දා අපහාස කළා පළවා හරින. ඒ වගේම ආරාමයට තව හාමුදුරු නමක් આવොත් ඉන්න දෙන්නේ නැහැ ඒ ආරාමයේ අල්ලගනී කියලා. ඒකට ඒ හාමුදුරු අර ආරාමේ පූජා කරපු හාමුදුරන්ගේ මේ උපාසකම්මගේ ඔළුවට එක එක ඒවා දානවා. අර හාමුදුරුවන්ගේ වැරදි. උන්දේ තකට තකේ හූමිට තියෙනවා ඇත්තද හාමුදුරනේ බලන්නකෝ මේ උන්නාන්සෙලා කියලා අර හොඳ හාමුදුරුවන්ට දොස් කියනවා අරයාගේ කතා අහලා. මේ පස්සේ කාලෙක යම්කිසි වසංගතයකින් හෝ යම් කාරණාවකින් හාමුදුරුවෝ තපවත් වුණා. අර උපාසකම්මත් මැරුණා. බුද්ධ දේශනාවේ තියෙනවා පින්කම් අතර ආරාම පූජාව විහෙරක් විහාරයක් හදලා නැත්නම් පන්සලක් ඊළඟට ආරාමයක් භූමි පූජාවක් කළොත් ඒක බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දෙනවට වැඩිය මහත්ඵලයි මානිසංසයි කියලා. බුදුරජාණන් වහන්සේට දන් හැන්දක් පූජා කරනවට වඩා මහත්ඵල මානිසංස බවක් එනවා කියනවා ආරාමයක් පූජා කළොත්. ඉතින් අරුන්දා මැරිලා ඒ ආරාමෙම අසූචි වලේ ඉපදුනා කක්ක වලේ. මුගලන් මහරහතන් වහන්සේ දැක්කා. දැකලා ඇහුවා මොකද උනේ කියලා. ඉතින් අර ප්‍රීතිය කියනවා මම මේ අපේ ආරාමේ පූජා කරපු උන්වහන්සේත් එක්ක එකතු වෙලා සංඝයාට ගැරෙව්වා, දොස් කිව්වා. දැන් අසූචි වලක ඉන්නවා. මිනිස්සු දාන ජරාව මගේ කටට වැටෙනවා කිව්වා. කෝ ඔහේ උසි ගන්න පුන්නහන්සේ කෝ කිව්වා. මම ඉන්නේ එයාත් ප්‍රේතෙක් වෙලා මේ අසූචි වලේ ඉන්නවා මං ඒකගේ කරපිට කිව්ව ඉන්නේ. මිනිස්සු දාන අසූචි මම කනවා මම දාන අසූචි ඒක කනවා කිව්වා. එහෙනම් කෝ අර ආරාම පූජා කෝ අර භූමි පූජා වල පින්කම් වලට මොකද උනේ? මෙන්න විස්තර වෙනවා මේ දේශනාවේ. සියල්ල දන්නා වූ දක්නා වූ ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දේශනා කළා.
බුදුරජාණන් වහන්සේගේ පැත්තේ දෝෂයක් කියන එක අල්ප මාත්‍රයක නැහැ. ධර්මයේ දෝෂයක් අල්ප මාත්‍රයක නැහැ. පින්කම් වල අල්ප මාත්‍රයක දෝෂයක් නැහැ. තම තමන් මේවා තේරුම් ගන්න එකේ ස්වභාවය අනුවයි මේ ප්‍රශ්න හටගන්නේ. ඉතින් අපි ඔච්චර අටුවා ටිකක් නතර කරලා මේ අපි ගියොත් එහෙම දේශනාවට බුද්ධ දේශනාවට මජ්ක්‍ධිම නිකායේ මේ දේශනාව තියෙන්නේ වත්තුපම සූත්‍රය. මේ දේශනාවේ නම වත්තුපම සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ. වස්ත්‍රයක් උපමා කරගෙන වදාළ දේශනාව. එකල අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටියේ. ඉතින් සංඝයා අමතා වදාලා බුදුරජාණන් වහන්සේ සංඝයාගෙන් අහනවා පින්වත් මහණෙනි මොකද්ද මේ ගැන හිතන්නේ? සියතාපි භික්ඛවේ වත්තං සංකිලිට්ඨං මලග්ග හිතං තමේනං රජකෝ යස්මින් රංගජාතේ උපසංහරේය යදි නීලකාය යදි පීතකාය යදි ලෝහිතකාය යදි මංජේට්ඨකාය දේශනා කරනවා පින්වත් මහණනි වස්ත්‍රයක් තියෙනවා කිලිටි වෙලා ගොඩාක් කිලිටි වුණ කැත වුණ කහට වැදිච්ච වස්ත්‍රයක් තියෙනවා. ඒ බතික් කරන මිනිස්සෙක් ඉන්නවා කියන්නේ රෙදි පාට කරන කෙනෙක්. ඒ රෙදි පාට කරන කෙනා නිල් පාට හෝ කොළ පාට හෝ කහ පාට හෝ රතු පාට හෝ කවලම් පාට හෝ යම්කිසි පාටක් මේ වස්ත්‍රයට පාට කරන්න හැදුවොත් එහෙම ඒක හොඳට පාට වෙයිද? ඊට පස්සේ නෑ ස්වාමීනි. ඒක පාට කළොත් එහෙම දුරු වර්ණ බවක් එන්නේ හරියට පාට වදින්නේ නෑ. බුදුරජාණන් වහන්සේ අහනවා තංකිස හේතු. ඒකට හේතුව කිම? ඊට පස්සේ කියනවා අපරිසුද්ධත්තා භික්ඛවේ වත්තස්ස. ඒකට හේතුව පාටවල දෝෂයන් නෙවෙයි වස්ත්‍රය අපිරිසුදුයි. ඉතින් ඕක හොඳට තේරෙන එකක් තමයි අපි දැන් මුල් කාලේ අපි මම අවුරුදු 10කටත් වඩා මේ පැවිදි ජීවිතේ මුල් කාලේ සිවුරු පඳු ගහලා තමයි අපි පාවිච්චි කළේ. පස්සේ කාලෙක අපි මේ චීවරේ මේ පඳු පාටින් තෝරාගෙන මහගත්තා. එතකොට මුල් කාලේ අපි සිවුරු පඳු ගහනවා. සිවුරු පඳු ගහනකොට ඒ පඳු පාට සිවුරට වදින්නේ සිවුර පිරිසිදු තියෙන්න ඕන. හොඳ අලුත් පිරිසිදු කපු වස්ත්‍රයක් වුණොත් තමයි හොඳට පාට වදින්නේ. නැත්තම් පාට වදින්නේ නැහැ. ඊළඟ තමයි අපි සිවුර පරණ එකක් නම් පාවිච්චි කරලා පොඩි වෙලා කිලිටි වෙච්ච සිවුරක් වෙලා අපි අලුතෙන් පඳු පෙව්වොත් එහෙම කාරණා දෙකක් වෙනවා. එකක් තමයි පඳු හිටින්නේ නැහැ. අනිත් එක පඳු පාට වගේ පෙනුනත් එකපාරක් හොදනකොට පඳු ටික ඔක්කොම යනවා. අර සිවුරට හොඳට ඒක අල්ලා හිටින්නේ නැහැ. ඒකට හේතුව තමයි සිවුර අපිරිසුදු වීම. ඒ නිසා පොරෝප සිවුරක් අපි පඳු ගැහුවොත් එහෙම කරන්නේ ඉස්සෙල්ලා සබන් වතුර දාලා නැත්නම් ඒකට එක ක්‍රම තියෙනවා. ඒ කාලේ අපි කියන අපේ මුල් කාලේ අපි කිව්වේ සබන් වතුර හරි දාලා පොරෝප සිවුර හොඳට උණු වතුරෙන් තම්බනවා. එතකොට ඒකට යම් මේ දේවල් දාලා ඒක කරන්නේ. එතකොට සිවුරේ තියෙන පඳු ඔක්කොම අයින් වෙලා සිවුර ආයේ අලුත් සිවුරක් විදියට සමහරවිට සුදු සිවුරක් විදියටම පාට සිවුර එනවා. අන්න ඒ වාගේ පිරිසිදු කරලා ඉවර වෙලා ආයෙ පඳු ගහනවා. අන්න එතකොට පඳු වදිනවා. ඉතින් මට ඒක මතක් වුණා මේ දේශනාව කියනකොට රෙද්ද අපිරිසිදු වුණොත් පාට වදින්නේ නැහැ. එතකොට නමුත් පාට වර්ග එකමයි, පඳු වර්ග එකමයි. ඒක හොඳට බතික් කරගන්න බෑ. ඒකට හේතුව තමයි වස්ත්‍රයේ තියෙන අපිරිසිදුකම. අන්න බුදුරජාණන් වහන්සේ සනාතන ලෝධහම මේ ලෝක සත්‍යයට විස්තර කරනවා. ඒව මේව කෝ භික්ඛවේ චිත්තේ සංකලිට්ඨේ දුග්ගති පාටිකංකා. හිත අපිරිසිදු වුණොත් එහෙම දුගතිය කැමැති විය යුතුයි. මරණින් මත්තේ හොඳ ලෝකයකට යන්නේ නැහැ. ඇත්තටම අපි ගත්තොත් එහෙම ඔබ කරන පින්කම් දානමාන දෙනේවා, චෛත්‍ය වන්දනා, බෝධි වන්දනා, දහස් ගණනින් ලක්ෂ ගණනින් මිල මුදල් වියදම් කරන ඒවා, චෛත්‍ය විහෙර විහාර හදන ඒවා, ඒ ඔක්කොම පාට වර්ග. කියලා උපමාවට ගමු. ඔබගේ හිත තමයි වස්ත්‍රය. අර පින්කම ඔබගේ හිතත් එක්ක හොඳට මොහු වෙලා යන්නේ. ඔබගේ හිතත් එක්ක මිශ්‍ර වෙන්නේ. ඔබගේ හිතේ පින්කම කිඳා බහින්නේ, කුසලයේ කිඳා බහින්නේ. ඔබගේ හිත පිරිසිදු වෙන තරමට. හිත අපිරිසිදු වෙලා
හිත ගැන කිසිම සංඥාවක් නැතුව අවුල් වෙච්ච හිතකින් කිලිටි වෙච්ච හිතකින් කොච්චර පින්කම් කළත් ඒ හිත පාට වෙන්නේ නැහැ. ඒ හිතට පින කිඳා බහින්නේ නැහැ. ඒ පින්කමක් කියලා යා කළත් අර මම කිව්වේ කිලිටි වස්ත්‍රයට පඳු වැදුනත් ඉක්මනට හොදපු ගමන් ඊළඟ මුරෙන් මේ පඳු ටික යනවා වගේ මේ ලොකු පිනක් කරගෙන මේ එළියට බහිනකොට එයාගේ හිතේ සතුට නැතිකරන්න පොඩි වචනයක් ඇති. පොඩි ක්‍රියාවක් ඇති. එයාව ආපහු පරණ මට්ටමට ගන්නවා අර මහා පිනක් කළා හැරෙනකොටම. ඒ හිතේ පින කිඳා බහින්නේ රඳින්නේ නැහැ. ඕකට ඇත්තටම හේතුව තමයි හිතේ තියෙන අපිරිසිදුකම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේක මේ සුළු කොට තකන්න එපා පින්වතුනි මේවා. ඒ කියන්නේ අපි හැරිලා පින්කම් කරනවා කියලා අපි හැම වෙලාවෙම ඇස් වලින් පිට බලනවා. අපි දුන්න දානේ, අපි හදපු විහෙර විහාර, අපි දෙන සල්ලි කියලා අපි ඇස් වලින් බලනවා, කන් වලින් අහනවා, අතින් අතපත ගන්නවා. නමුත් පින්කමක් කරද්දී ඔබ දිහා හැරිලා බැලුවේ නෑ ඔබගේ හිත දිහා. මේ පින්කම කරන්න යද්දී මං හිත අවුල් කරගන්න නැතුව කරගන්න ඕන. හිත ගිලිටි වෙන්නේ නැතුව කරගන්න ඕන. හිතේ සතුටෙන් මේ පින්කම කරගන්න ඕන කියලා ඔබගේ පැත්තට හැරුන්නේ නැහැ. ඔබ අප කාටත් වරදින තැනක් තමයි අද මේ ලියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියයතා අපි භික්ඛවේ වත්තං පරිසොද්දං පරියෝදාතං. පින්වත් මහන්නේ ඒක මේ වගේ දෙයක්. වස්ත්‍රයක් තියෙනවා පිරිසුදුයි. ඊළඟට ඒ වස්ත්‍රේ හොඳට සෝදලා පිරිසුදු කරලා තියෙන්නේ. ඒ මේ රිදි වලට පඳු පොවන පාට කරන කෙනෙක් ඒ පිරිසිදු වස්ත්‍රයේ පාටවල ඔබනකොට ඒ පාට කරනකොට හොඳට පාට වදිනවා අර වස්ත්‍රයට. ඒකට හේතුව මොකද්ද? පිරිසිදුයි වස්ත්‍රය. පාටවල දෝෂයක් නෙවෙයි වස්ත්‍රය පිරිසිදුයි. නිසා හොඳට වදිනවා. බුදුරජාණන් වහන්සේ ඒ විලයි වදාළ ඒව මේව කෝ භික්ඛවේ චිත්තේ අසංකිලෙට්ටේ සුගති පාටිකංකා. පින්වත් මහණෙනි සිත පිරිසිදු කරගත්ත කෙනා, කිලිටි නොවිච්ච කෙනා සුගතිය කැමති විය යුතුයි. මරණින් මත්තේ හොඳ ලෝකයකට යනවා හිත සුද්ධ මනුස්සයා. හිතේ කහටක් නැති මනුස්සයා. හිත පිරිසිදු නැති මනුස්සයා. ඔන්න කාරණාව. හිතයි පිරිසිදු කරගන්න ඕනන්නේ. හිතයි සුද්ධ කරගන්න ඕන. හිතේ තියෙන කහට ටිකයි නැති කරගatiyoත්. වෙනත් දේශනාවක ඔබට මතකද මෙහෙම තියෙනවා. චේතෝ පසාද හේතුහි සත්තා ගච්ඡanti සුග්ගති. හිත ප්‍රසාදයටපත් වීම, හිත පහන් වීම මුල් කරගෙන සත්වයා මරණින් මත්තේ සුගතිය උපදිනවා කියනවා. ඒ නිසා පින්කමක් මරණින් මත්තේ සුගතියේ හෝ නිවන හෝ කැමැති කෙනෙක් පින් දහම් කරද්දී, කුසල් දහම් කරද්දී හැරිලා බලන්න Taman දිහා මං හිතේ කහටකින්ද මේක කරන්නේ, හිත සුද්ධ කරගෙනද මේක කරන්නේ. ඒ නිසා තමන් පින් දහම් කුසල් දහම් කරද්දී තමන්ගේ හිත සුද්ධ වීම මුල් කරගෙන කරන එකටයි චිත්තාලංකාරයේ පිණිස පින්කම් කරනවා කියලා කියන්නේ. දානයක් උනත් දෙද්දි තමන්ගේ හිත සුද්ධ වෙන්න නම් දෙන්නේ දාණය. මසුරු මල දුරු කරන්න නම් අන්නේ දානේ විපාක මහත්ඵලයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ওই ප්‍රශ්නේ අපිටත් තියෙනවනේ. අපේ ගම් වල ගත්තත් ඔබ අහන දකින්න ලෝකෙ ගත්තත් සමහරලාට මැරිලා මිනිස්සු හොඳ ලෝකවලට ගියා කියලා හොදුවාවකුත් නැහැ. ඉතින් මරණින් මත්තේ යන මිනිස්සු නරක ලෝකවලට යන්නේ කියලා කොහොමදත් ඔය කිව්වේ නැති උනාට මිනිසුන්ට දැනෙනවා. නමුත් ওই මිනිස්සු ජීවිතුන් අතර ඉදින් දාන දුන්නා. වන්දනමාන ගමන් බිමන් ගියා. ඊළඟට විහෙර පන්සල් හදන්න ආධාර උපකාර කළා. එතකොට මේ මිනිස්සුගේ පින්කම් වලට මොකද උනේ? ඒ කරපු පින්කම් ආයෙ සිහි කරගන්න ඒක පාට වගේ, තීන්ත වගේ. නමුත් මේ මිනිස්සුගේ හිත තිබ්බේ කිලිටි වෙලා. ඒ කිලිටි වෙලා කරපු හිතකින් ඒ කරන පින මහත්ඵල මානිසංස වෙලා තමන්ගේ හිතත් එක්ක බද්ධ වෙන්නේ නැහැ. එයාව මරණින් මත්තේ සුගතියට ගෙනියන්න තරම් ප්‍රබල වෙන්නේ නැහැ. ඉතින් දැන් අපි බලන්න ඕන අපේ හිත නරක වෙන්නේ මොන වගේන්ද? කිලිටි වෙන්නේ මොන වගේන්ද? පින්කමක් කරද්දී හිතන්න හොඳ නැති දේවල් මොනවද? දානයක් දෙද්දී අවුල් වෙන තැන් ටික මොනවද? චෛත්‍ය පූජාවක් කරද්දී අවුල් වෙන තැන් මොනවද? විහෙරක් විහාරක් පන්සලකට ආධාර උපකාර කරද්දී හිත අවුල් වෙන තැන් මොනවද? කියලා බලමු. බුදුරජාණන් වහන්සේ එයත් දේශනා කරනවා.
කතමේච භික්ඛවේ චිත්තස්ස උපක්ඛිලේසං. පින්වත් මහන්නේ සිත කිලිටි කරන කෙලෙස් මොනවද? අවිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝ. හිත කිලිටි කරන දෙයක් අවිජ්ජා විසම ලෝභය. අවිජ්ජාව කියනවා දැඩි ආසාව ඔබ අහලා තියෙන. ඊළඟ විසම ලෝභය. අපි තවත් විස්තර කරගත්තොත් අවිජ්ජාව කියන්නේ තමන්ගේ දේ අනුත් අයට දෙන්න කැමති නැහැ. තමන්ගේ දෙයක් දෙන්න කැමති නැහැ. විෂම ලෝභය කියන්නේ අනුන්ගේ දේවල් තමන්ගේ කරගන්න ආසයි. ඒ නිසා තමන්ගේ දේ අනිතයට දෙන්න කැමති නැත්නම් අනුන්ගේ දේවල් තමන් කරගන්න කැමති නම් ඒකට කියනවා අවිජ්ජා විෂම ලෝභය කියලා. ඒ අවිජ්ජා විෂම ලෝභය කියන්නේ හිත මේ කිලිටි වීම. දැන් මෙහෙම හිතන්නකො ඔබ දානයක් දෙනවා. එතකොට ඔයාලා කැමති දානේ බාරගත් උපාසකම්ම කියන්නකො නැත්නම් ඒ උපාසක මහත්තයා බත් එක තමන් අරන් යන්න කැමති. නමුත් අර දානෙට ආපු ලුණු ගෙඩියක්වත් සුද්ධ කරපු නැති එකෙක් අර පොල්ලේ ඉස්සරහට පැනලා අර බත් එක අරන් දැන් බෙදන්න යනවා. ඒකෝට අර දානේ බාරගත්ත කෙනා කල්පනා කරනවා යකෝ මං දානේ බාරගත්ත මනුස්සයා මමනේ දානේ බත් ටික ගෙනියන්න ඕනේ. මං කරන්න ඕනේ ගන්න අරක අරන් ගියා. දැන් එයා කලින් හිතුවා මමයි මේක ටික බෙදන්නේ වෙන එකකින් නම් ගන්න එපා කියලා. ඊට පස්සේ අන්න එයා කරන දාණය තීන්ත වගේ දැන් ඔන්න මම විතරයි මේක කරන්න ඕනේ මගේ දේවල් වෙන අය ගන්න එපා කියලා හිත ඇතුලේ ඇතිවෙච්ච ලෝභය මොකද වෙන්නේ? එයාගේ හිත කිලිටි කරනවා. දානයේ තින්ත කිලිටි වෙච්ච හිත කිලිටි වෙච්ච වස්තරේ අර පින කිඳා බහින්නේ. දානේ පින එයාත් එක්ක මුහු වෙලා එයා සුගතිය ගෙනියන්න තරම් ප්‍රබල කරන්නේ නැහැ. දැක්කද ඔය දානියක් දෙද්දි වෙන දේවල්? කොච්චර තියනවද ඕක බෙදන්න ඕනේ මම්මයි කැවුන් ටික ගෙනාවේ මගේ අතින්ම දෙන්න ඕන. කොච්චර තියනවද? ඔය අවිජ්ජාවනේ. මගේ දේ අනුන්ට දෙන්නේ නැහැ. ගෙදරින් ගියා කාමරේ දොර වහලා තියෙන්නේ. වෙන එක්කටවත් කාමරේට එන්න දෙන්නේ නැහැ. මගේ දේවල් උඹලා අල්ලන්න එපා. අවිජ්ජාව. සමහර ගෙවල් තියෙනවා අපේ කාර් එක මං විතරයි ඩ්‍රයිව් කරන්නේ. වෙන කෙනෙක් මේ සීට් එකේ ඉඳ ගන්න එපා. දැක්කද? දැන් සමහර ගෙවල් වලට ඥාතින් එනවා. අර සමහරට දුව හරි පුතා හරි කැම්පස් එකට ගිහිල්ලා නැත්නම් ඉගෙන ගන්න ගිහිල්ලා හොස්ටල් එකට ගිහිල්ලා කාමරේ දොර වහලා ඒක වෙන කෙනෙකුට දෙන්න බෑ. ඒතර ඥාතින් ආවත් මේ මිනිස්සුන්ට ඉන්න දෙන්න තැනක් නැහැ. අරුන් දොර වහලා ගිහිල්ලා කාමරවල. හාමුදුරන් වහන්සේලා විදියට අපිටත් ওই ප්‍රශ්නේ එනවා. කියන්නේ තමන් යන කුටිය තමන් පාවිච්චි කරලා මගේ කුටිය වෙන කෙනෙකුට නම් මේකට එන්න එපා. මගේ සමාව සන්තක මේ දේවල් වෙන කෙනෙක් නම් පරිහරණය කරන්න එපා කියලා ඒ තමන්ගේ දේට අධිකව ලෝභව සිටීම අවිජ්ජා. ඒක මහණුන් වහන්සේලාගේත් හිත කිලිටි කරනවා. දැන් මේ දේශනාව දේශනා කරන්නේ මහණුන් වහන්සේලාටනේ. ශ්‍රමණයන් වහන්සේලාටනේ, හාමුදුරුවරුන්ටනේ. එතකොට හාමුදුරන් වහන්සේලා තම තමන් බලන්න ඕන තමන්ගේ අවිජ්ජාව. ගිහි මිනිස්සු විදිහට ඔයාලා බලන්න ඕන ඔයාලගේ අවිජ්ජාව. ඒ කියන්නේ තමන්ගේ දේවල් අනුන් පරිහරණය කරන්න එපා. මගේව දෙන්නේ නැහැ. ඊළඟ එක තමයි විෂම ලෝභ. විෂම ලෝභය කියන්නේ අනුන්ගේ දේවල් තමන් මට තියෙනවා නම් අම්මෝ අර වාගේ ඉඩමක් මට තියෙනවා නම් ඔය වාගේ වාහනයක් මට තියෙනවා නම් කියලා මේක ඇතුලේ අවුලක් හැදෙනවා. ඔය වාගේ නෝන කෙනෙක් මට හිටියානම් ඔය වාගේ දරුවෝ මට හිටියානම් විෂම ලෝභය. තමන්ගේ දේවල් වලට ලෝභකමක් ඇති වෙනවා. ඒක අධික වුණාම ඒකට කියනවා අවිජ්ජාව කියලා. අනුන්ගේ ඒවට ආසයි. විෂම ලෝභය. අවිජ්ජා විෂම ලෝභය. ඒතර අවිජ්ජා විෂම ලෝභය කියන්නේ දැන් මේකේ තියෙන පුරස්නේ බලන්නකෝ. අවිජ්ජා විෂම ලෝභය කියන එක අපි කවුරුත් තුලක් තියෙනවනේ. නමුත් මේක වචනෙන් විග්‍රහ කරගන්න තමන්ට කෙලෙසේ පේන්නේ නැහනේ. හිත ඇතුලේ කෙලෙසේ පේන්නේ නැහැ අපිට. කෙලෙසයන් දකින්න වෙනම ඥානයක් පහළ වෙන්න ඕනේ. ඒකට තමයි ප්‍රඥාව කියන්නේ. සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියෙන් තමයි කෙලෙස් දිහා බලන්න පුළුවන්. නුවණින්. කෙලෙස් පේන භාවයට කියන නම තමයි නුවණ කියන එක. නුවණ තියෙන කෙනාට තමයි තමන්ගේ කෙලෙස් පේන්නේ. ඒ නිසා මොන විහෙර විහාර හැදුවත් මොන දානමාන දුන්නත් මොන පින්කම් කළත් සිල් ගත්තා. දැන් සිල් ගත්ත මොකට එනකොට අවිජ්ජා විෂම ලෝභය.
හැමදාම මේ බිත්තියට හේතු වෙලා ඉන්නවා. ඒකට එයා එතන අල්ල ගන්නවා. මං හැමදාම ඉන්නේ මෙතන. මං ඉඳ ගන්න තැන වෙන එකෙක් නම් ඉඳ ගන්න එපා. අන්න එයාගේ ලෝභය. එහෙම නැත්නම් තවත් කෙනෙක් ඉඳගත්ත තැන දිහා බලලා අර කියතන ඉඳගෙන ඉන්නවා. ඕක මට තිබ්බනම් මම යසට ඔතන ඉඳගෙන ඉන්නවා. කියලා අර ඉඳ ගන්න තැන මුල් කරගෙන අවිජ්ජා විසම ලෝභ එනවා. ඉතින් ඔය එකක් කාරණාවක් කිව්වේ. ඉතින් ඔය පුසිල් ගත්ත දවසට මේ තියෙන අලකලංච ටික හිතාසේ විග්‍රහ කරගත්තා නම් අපිට හොඳට පේනේ හිත තුළ තියෙන අවිජ්ජා විසම ලෝභය. ඉතින් ඔය වාගේ දේවල් වලින් ඇතුලේ කැලැත්ති දවසෙම සිල් අරන් හිටියත් වට වන්දනාවේ ගියත් විහෙර විහාර කෙරෙව්වත් කොච්චර සල්ලි පූජා කළත් ඇතුලේ වස්ත්‍රේ හිත පිරිසුදු නැති නිසා අර පින නැමැති තින්ත ඒකට කිඳා බහින්නේ නැහැ. තින්තවල වැරද්දක් නෙවෙයි, පින්කමේ වැරද්දක් නෙවෙයි. හිතේ කහට තිබ්බේ. අර අම්මගේ අර ආරාමයක් පූජා කරපු අම්මගේ ආරාම පූජාව නැමැති සුන්දර වර්ණය තිබුණා. අනුන්ට ඇදකුද කියනවා කියන කහට ඕපදූප කියන කහට තමන් ඒ පූජා කරපු ස්ථානයේ අල්ලාගෙන සිටීමේ කහට එයාගේ හිත නැමැති වස්ත්‍රය අපිරිසුදු කරලා තිබ්බ නිසා අර ආරාම පූජාවේ පින කිඳා බැස්සේ නැහැ හිතට. ඒ පින සමත් උනේ නැහැ ඇයව මරණින් මත්තේ සුගතිය ගෙන යන්න. දැන් ඊටකොට ඇත්තටම පින්කම් කිරීමේදී කොච්චර මූලික තැනක් දෙන්න ඕනේද? තමන්ගේ හිතේ කහටක් නැතුව පින්කම කරගන්න. ඔය පළවෙනි එක අවිජ්ජා විසම ලෝභය. දෙවෙනි එක ව්‍යාපාදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ. තරහා යන ගතිය. හිත කිලිටි කරන එක. කොච්චර දානමාන උයනවද තුටුපුටු ගගා එක එකාට බැන එක එක ලුණු ගෙඩිය සුද්ධ කරන්න නැහැ. මම හැමදාම මේ ටික කරන්න ඕන. මම ඔක්කොම මැරිගෙන දානියවට පස්සේ මුන් එනවා ගස් අගන ඕම උඩ දාගෙන මේවා ගෙනියන්න. නම යන්නේ කාගේවත් හැම යන්නේ කාගේවත් කියලා ඉහලින් කතා කරගෙන දැන් මේක හිතේ පුපුරනවා. චෛත්‍ය පූජා දැන් පින්කමක් කරද්දි කී ගමන තරහ යනවාද කියලා බලන්නකෝ. ඒතරේ තරහ යනවා කියන එක අයිති හිත කිලිටි කරන දෙයකට. කරන පින්කම අයිති තීන්තවලට. ඒ කියන්නේ උපමාව ඈ. ඒතරේ පින නැමැති වර්ණය ඒ හිතත් එක මොහු වෙලා හිත ලස්සන කරවන්නේ හිත පිරිසිදු වස්ත්‍රයක් විදිහට තිබ්බොත්. මේ පින ගැන කවර කතාවද? චතුරාර්ය සත්‍ය ධර්මයේවත් බුදුරජාණන් වහන්සේ හිත පිරිසිදු වෙන තාක්කල් අවබෝධ වෙන්නේ නැහැ කියලායි වදාළේ. ඒ නිසා මේ කල්ල චිත්තෝ මුදු චිත්තෝ විනීවරණ චිත්තෝ මේ හිත හොඳට සුදුසු වුණාට පස්සේ යෝග්‍ය වුණාට පස්සේ නීවරණ බැහැර වුණාට පස්සේ පිරිසිදු වුණාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ සාමුක්ඛංශික චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ. පිරිසිදු වස්ත්‍රයකට කහට අල්ලනවා වගේ පාට අල්ලනවා වගේ අර ධර්මයේ හිතෙන් අවබෝධ කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා අපිට ධර්මය අවබෝධ කරගන්න බැරි වෙන්නත් මූලික හේතුව හිත අපිරිසුදු වීම. මේ පිනක් කරන එක ප්‍රබල වෙන්නේ නැති වෙන්නත් හේතුව හිත අපිරිසුදු වීම. එහෙනම් නේ දැන් කියන්නකෝ නෙල්ලි ගෙඩියක් පූජා කළා දිව්‍ය ලෝකෙ ගියේ කොහමද? ඒ මිනිසුන්ගේ හිත පිරිසුදුයි. ඒ නෙල්ලි ගෙඩිය හරි පූජා කළේ හිතක් පිරිසුදු කරගෙන. ඒ හිත නෙල්ලි ගෙඩියෙන් පූජා කරනකොට තිබ්බ හිතේ පිරිසුදු බව අර අම්මට ආරාමේ පූජා කරනකොට හදා ගන්න බැරි වුණා. අර අම්මගේ අතේ තිබ්බ නෙල්ලි ගෙඩියට වැඩිය දිව්‍ය ලෝකයක් තරම් විශාලයි හිතේ ඇතුලේ තිබ්බ පැහැදීම, සතුට, සුද්ධ බව. ඒ නිසා උන්ද දෙව්ලොව ගියා. සමහරවිට ආරාමයක් පූජා කරන කෙනාට නෙල්ලි ගෙඩියක් තරම් සුද්ධ හිතක් නැහැ. මොන උතරයි ආ ප්‍රශ්නේ. මේ සමස්තයක් වශයෙන් මේ මිනිසොන්ට වැදිච්ච සාපයක් ගැන මේ විස්තර කරන්නේ. සමස්තයක් කෙනෙක් ඉලක්ක කළා නෙමෙයි. මේ ධර්ම දේශනා ඉගෙනගෙන කියවගෙන යනකොට ඔයාලා ගැන කවර කතාවද අපි ගැන පව අපිට සංවේගය උපදිනවා. අපි සමහර වෙලාවට පින්දහම් කරද්දි පින්කම් කරද්දි අපිට තරහ යන අවස්ථා තියෙනවා. තරහව කියලා කියන්නේ සිත කිලිටි කරන එක. ඒකෝර සමහරවිට පින්කම මෙහෙවන සංවිධානය කරන අපිට වඩා කලාතුරකින් අර ඇවිල්ලා මල් වට්ටියක් අරන් යන උපාසකම්ම පින් කරගන්නවා අපිට වැඩිය. ඇයි උන්දගේ හිත සුද්ධයි. උන්දර තරහ ගිල්ලා නැහැ. උන්ද බුදුගුණ හිත යන්නේ අර. දැක්කද? ඊට පස්සේ තියෙනවා කෝදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ කොරෝදේ පුපුරණ ගතිය.
තරහ කියන්නේ එකපාරම අමනාපේ ඇවිස්සලා එනවා. ක්‍රෝධය කියලා කියන්නේ ඒක පුපුරන්න ගන්නවා. තරහවටත් උඩින් ගිය එකක් ක්‍රෝධය කියලා කියන්නේ. ඒක පුපුරනවා යා. හිත ඇතුලේ අබ මේ කබලකට දැම්මා වගේ ලුණු පුපුරනවා වගේ පුපුරනවා ක්‍රෝධය. තමන් අකමැති කෙනෙක් ඇවිල්ලා හිටියොත් පින්කමක් කරන තැනට ක්‍රෝධය. ගෙවල් වල කොච්චර ක්‍රෝධය තියෙනවද? කොච්චර ගෙවල් වල ඉතින් තරහ ඇවිස්සෙනවද? අවිජ්ජා විසම ලෝභය. එහෙනම් කියන්නේ ගෘහ වාසය කියලා කියන්නේ. මේ ගෙවල් වල ජීවිතේ සම්පූර්ණ හැදලා තියෙන්නේ හිත කිලිටි කරන විදිහට මිසක් හිත සුද්ධ වෙන විදිහට නෙවෙයි. ඇත්තටම මිනිස්සෙගේ හිත මොහොතකට හරි සුද්ධ වෙන්නේ බණපදයක් අහද්දී. ඉතින් බණක් අහද්දීන් තමයි මිනිස්සෙගේ හිත පොඩ්ඩක් හරි සුද්ධ වෙන්නේ. මිනිස්සු ගොඩාක් හිත අපිරිසුදු බවින් ඉන්නේ පින්වතුනේ. ඒ නිසා මිනිසුන්ගේ අතින් ගොඩාක් පින්කම් අද කාලේ වගේ විහෙර විහාර හැදිච්ච කාලයක්. අද කාලේ වගේ බෝධි මණ්ඩප හැදෙන කාලයක්. අද වගේ චෛත්‍ය විහෙර විහාර පින්කම් සිද්ධ වෙන කාලයක්. කොච්චර බණ ඇහෙනවද? කොච්චර සීල සමාදාන තියෙනවද? කොච්චර වැඩසටහන් තියෙනවද? මිනිස්සු නිර්ලෝභීව දානමාන දෙනවා, මුදල් වියදම් කරනව නැත්නම් කොහොමද විහෙර විහාර හැදෙන්නේ? ධනෙ වියදම් කරන්නේ නැතුව. ඒතර මිනිස්සු ඒවා කරනවානේ. ඒතර ඔය කරන පින මේ මිනිස්සුන්ගේ ජීවිතේ පරලෝ වශයෙන් සුගතියකට ගෙන යනවද නැද්ද කියන එක තීරණය කරන ඔය වියදම් කරපු දෙයක් නෙවෙයි. උන්දලගේ හිත තිබ්බේ කොහොමද? ඒ ආධාරය කළේ මොන අදහසින්ද? අවිජ්ජා විසම ලෝභයෙන් කිලිටි වෙලාද? ව්‍යාපාදයෙන් කිලිටි වෙලාද? ක්‍රෝධයෙන් කිලිටි වෙලාද? ඊළඟ බලමු. උපනාහෝ චිත්තස්ස උපක්ඛිලේසෝ මේ බද්ධ වෛරය හිතට උපක්ඛිලේශයක්. එතකොට බද්ධ වෛරය කියන්නේ ඒ වෛරය අත්හරින්නේ නැහැ. ඒක පළපදියම් කරගෙන හිතේ තියාගෙන දැන් අර මේ ඒකත් අර කල්පවතින දැන් ක්‍රෝධ ව්‍යාපාදයෙන් තමයි ඔක පටන් ගන්න තරහ ඇති වෙනවා. ඒක පුපුර ඉන්නවා. ඒක ක්‍රෝධේ දිගටම අරන් යනවා ඒක. ඒක හිතෙන් අයින් කරන්න බෑ. පරණ කෝන්තර හිතේ තියාගෙන ඉන්න. පලිගන්න බලාගෙන ඉන්න. බද්ධ වෛරය. ඔය වගේ ඕවාකට නම් ප්ලෑන් කරන්නේ ඕවා නම් හිතේ තියෙන්නේ. උන්දලත් පින්කම් කරනවා තමයි. හිත කිලිටි. නිසා කවුරුත් මලගෙදරක ಗುಣ කතාව කරන අය ඔක්කොම බාහිරින් කරපු දේවල් කියනවා මිසක් හිතක් ගැන කියන්න පුළුවන් කවුද ඉන්නේ? හිතක් දැන් මැරිච්ච කෙනා පින්කම් කරද්දි ජීවත් වෙද්දි හිත කොහොමද පැවැත්වුවේ කියලා අපි කවුද දන්නේ? ඇත්තටම මේ තමන්ගේ ජීවිතේ තමන්ගේම රිසල්ට් එක 100% නිවැරදිව තමන්ම එනවා මරණය මැත්තේ. මරණය තමයි විභාගය. මරණය තමයි විභාගය. ඊට පස්සේ තියෙනවා ඔය අපි උපනාය ගැන කතා කළේ මක්ඛෝ චිත්තස්ස උපක්ඛිලේසෝ ගුණමකුකම. ගුණමකුකම කියන්නේ ගුණය මකලා දානවා. අනුන්ගේ ගුණ ඉවසන්න බෑ. තවත් වර්ණනාවක් කෙනෙකුට ඒක කපලා දානවා. කෙනෙක්ගේ දක්ෂතාවයක් කෙනෙකුට කපලා දානවා. ඔව් ඉතින් ඕක නම් එහෙම තමයි. නමුත් උන් කලින් කරපු දේවල් කියලා පරණ දේවල් අරගෙන අර මිනිස්යාගේ ගුණ කඳ මේ විනාශ කරලා දානවා. ගුණමකුයි. ඒ ගුණමකුකම සමාජයේ කොච්චර පැතිරෙනවද කියනවනම් බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවට කැමති නෑනේ. බුදු කෙනෙක් මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ආශ්චර්ය අద్భుත කාරණා සිද්ධ වුණා. එතරම් තමන්ට බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ පිරු දසපාරමිතා ධර්මයන් ගැන කල්පනා කළොත් ඒ සිදුවක් කුමාරයා ඉපදෙනකොට මහ පොළොවේ මිහි මණ්ඩල දෙබෑ කරගෙන පියුම් මත උනා කිව්වොත් මතු නොඋනා කිව්වොත් පුදුමයි. මතු උනා කියන එක නෙවෙයි. බුදුරජාණන් වහන්සේට ඌර්ණ රෝම ධාතුව තියෙනවා. බුදුරජාණන් වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා කියනකොට ඒක ඉවස ගන්න බැරුව නලියනවානේ. බුදු කෙනෙක්ගේ ගුණ නසනවා. දහමේ ගුණ නසනවා. මහරහතුන්ගේ ගුණ නසනවා. ඒ මිනිසුන්ට මේ සමාජයේ මිනිස්සෙගේ කීර්ති ප්‍රශංසා යනකොට ඒව නසලා නිന്ദා අපාස අවලාද පතුරවනවා කියන එක ඒ මිනිසුන්ට කජ්ජක් නෙවෙයි. ඕන් නොදැනගෙන හිටියට අනුන්ගේ ගුණ මකන එකට එකෙන් තමන්ගේ හිත කිලිටි වෙනවා. එයාලා පින්කම් කළාට හිතත් එක්ක බද්ධ වෙන්නේ නැහැ.
ඒ පින්කම යා මරණින් මත්තේ සුගති උපද්දවන්න තරම් ප්‍රබල වෙන්නේ පින්කමේ දෝෂේ නෙවෙයි හිත කිලිටි වුණා ಗುಣ මකු කමින් අනුන්ගේ ಗುಣ මකලා දානවා ගමේ ගොඩේ මොකවත් නැති මිනිස්සයාගේ ඉඳලා ওই ಗುಣ මකු කන් තියෙනවා කොල්ලෙක් ඉගෙන ගන්නකොට මෙහි ඉඳලා කියනවා වුන් කලින් අපේ ගෙවල් වල පොල් කඩපු අය අපේ ගෙවල් වල වැඩ කරපු උන් දැන් ওই ගියාට ওই රස්සාවල් ගත්තට ಗುಣ මකුකම් අර රස්සාවක් කරන් මේ මිනිස්සයා හොඳට ඉන්නවා කියන ගුණේ මකනවා උන් කලින් දාසකම් කළා කියන අගුණේ අරගෙන ඒක Tamanට දිරවන්නේ නැහැ ඒ ಗುಣ කියන එක අනුන්ගේ ಗುಣ මකුවේ ඊට පස්සේ තියෙනවා මක්කෝ චිත්තසුපක්ඛිලේසෝ පලාසෝ පලාස කියලා කියන්නේ එකට එක කිරීම එකට එක කිරීම උඹ මෙහෙම කළා නම් මමත් මෙහෙම කරනවා එකට එක කිරීම කියන එක මේ හිත කිලිටි කරන දෙයක් ඒ නිසා ඔය කඩින පින්කම් කාලේ පින්කම් චෛත්‍ය පූජා එක එක පින්කම් වලදී එතනත් බලන්න ඔබගේ හිත පිරිසිදු වීම පිණිස දේ පින්කම කරන්නේ නැත්නම් උඹලා කළා උඹලටත් වැඩිය හොඳට මං කරනවා කියන මේ පලාසය යුගග්‍රහය එකට එක කිරීම මුල් කරගෙනද එකට එක කිරීම පොඩි කාලේ ඉඳලා ළමයිගේ ජීවිත කිලිටි කරන දෙයක් ඔය එකට එක කිරීම පොඩි උන්ගේ තියෙනවා උඹ පාන්ට ගැහුවා නම් මමත් ගහනවා අම්මලාත් පුරුදු කරනවා ළමයා බිම වැටුනොත් එහෙම ළමයා වඩාගෙන මගේ කොල්ලා ඇයි වැටෙවි කියලා කෝටුවක් කරන් බිමට ගහනවා දැකලානේ අපේ කොල්ලට ගැහුවා නම් උඹටත් ගහනවා එකට එක කිරීම උඹ මට මෙහෙම කිව්වා නම් මමත් කියනවා උඹ මට රිටර්න් එක දුන්නා නම් මමත් උඹට රිටර්න් එක දෙනවා කියලා ඒ සෑම දෙයක්ම හිත කිලිටි කරනවා ඉතින් ඒ වාගේ හිත අපිරිසුදු වෙනවා ඉතින් ඒ වාගේ කෙනෙක් පින් දහම් කුසල දහම් කරන්න පෙළඹෙනවා හිතත් එක බද්ධ වෙන්නේ නැහැ හේතුව අර කිලිටෙන් හිත අපිරිසුදු වෙච්ච නිසා. දැන් සුගති යනවා කියන එකවත් ලේසිද කියලා පොඩ්ඩක් බලන්නකෝ. ඊට පස්සේ තියෙනවා සාටේ අමච්චරියං චිත්තස්ස උපක්ඛිලේසෝ. මච්චරියං කියලා කියන්නේ. දැන් මේවා පොතකවල් ලියා ගන්න වටිනවා පින්වතුනි. මේ පිනක් දහමක් කරද්දී මේ පින බාල කරන දේවල්. මසුරුකම කියන්නේ Taman සන්තක දේ අනුන් පරිහරණය කරනවට කැමති නැහැ. මසුරුකම. එතකොට අපි ආරාමයේ හැදුවේ මේ ආරාමයට වෙන මිනිස්සු එන්න එපා. අපි අකමැති අය එන්න එපා. අර තමන් සන්තකයි ඒක අනිත්‍යයි පරිහරණය කරන්න එපා. ඔය මසුරුකම් වැඩි වුණාමනේ බාහිරවාත්ම ලැබෙන්නේ. පන්සල් හදපු වේර විහාර හදපු මිනිස්සුම බාහිරවාත්ම වල ඉන්නවනේ. ඒතුව තමන්ම හදලා ඉස්සරත් රජ කාලෙත් හදපු අය ඉන්නවා. ඒවම අල්ලගෙන වෙන අය නම් එන්න එපා කියලා. ඔය මහා පනාද රජුරන්ගේ මාලිගාව ගංගානම් ගඟෙන් උඩට මතු කරලා ගන්නකොට ඒ වතුර ආසේ තිබ්බ මාලිගාව ඒකේ කැස්බෑයෝ දියබරි ඊබ්බෝ මාළුවෝ ඒක ආසේ පීන ඉන්නවා කියනවනේ ඒ කාලේ මාලිගාවේ වැඩ කරපු අය අපේ මාලිගාව කියලා අපි සන්තක දී නැසෙනවා කියලා මා සන්තක දී නැසෙනවා කියලා මසුරුකම තුසිතේ යන්න හිටපු හාමුදුරුවෝ නමක් බණ භාවනා කරලා අක්කා පූජා කරපු සිවුර ඔළුව ළඟ තියාගෙන මේක නම් නියම සිවුරක් වෙන කාටවත් දෙන්නේ නැහැ මම්මයි පොරවන්නේ කලාතුරකින් හොඳ සිවුරක් හම්බුනේ කියලා හිතා ඒකට මසුරුකමෙන් ඉඳලා මැරිලා ඒකෙම කාවෙක් වෙලා ඉපදුනා හාමුදුරුවෝ ඒ සිවුර අතපොත ගන්නකොට මාසන්තක දේ ගන්නවා කියලා කාව සිවුර උඩ යනවා ඒ කාව අර ඈත කුටියක සිවුරේ එහෙම යනකොට මාසන්තක දේ ගන්නවා කියලා කියපු කතාව ගන්ධ කුටියට බුදුරජාණන් වහන්සේගේ දිව්‍ය ශ්‍රවණයට ඇහුණානේ. පණිවිඩය පිටක් කළා අපවත් වුණ භික්ෂුවගේ සිවුර අල්ලන්න එපා කවුරුවත් කියලා. දවස් 7ක්. 7 වෙනි දවසේ කාවා මැරිලා තුසිතේ ඉපදුනා. තුසිතේ ඉපදෙන්න පින තිබ්බ හාමුදුරුවෝ කාවෙක් කළානේ සිවුරට තිබ්බ ආසාවට. මාසන්තක දේ කවුරුත් ගන්න එපා කියලා. එහෙමනම් තුසිතේ ඉපදෙන්න පින් තිබ්බ හාමුදුරන්ට එහෙම වුණා නම් මේ පින්කම් කරලා දිව්‍ය ලෝකවල යන්න පින් තියෙන මේ ඔබට මේ මසුරුකම් කියන එක හානියක් කරනවාමයි. ඒ නිසා මේ හිත කියන එක සුද්ධ කරගන්න. ඕකයි මේ සිංහලෙන් කියන්නේ. පව් මේ මිනිස්සු පින්කම් කරනවා. දන් දෙනවා. අත් හරිනවා.
ඒ වුණාට කොහේ හරි පටලැවිල්ලක ඔළුව මේ තියාගෙන අවුල් වෙලා තමයි ඔළුවෙන් එන්නේ. ඕන්න පුරස්නේ. මාසුරුකම කියලා කියන්නේ Taman සන්තක දේවල් අනිත් අය පරිහරණය කරනවට කැමති නැහැ. යාතන අවිජ්ජා කියන්නේ මගේ දේවල් කවුරු ගන්න එපා කියලා ලෝභකමින් ඉන්නවා. මාසුරුකම කියලා කියන්නේ Tamanගේ දේවල් අනිත් අය පරිහරණය කරනකොට හූලන්න බෑ යාට ඒක. එයා සම්පූර්ණයෙන් අවුල් යනවා. මගේ දේ ගත්තා කියලා. ඊට පස්සේ සාටේය කියන්නේ කපටිකම. විස්තර කරන්න ඕනේ නැහැ නේ කපටිකම කියන එක. සාටේය. දැන් සම්පූර්ණයෙන්ම දැන් අන්දරේ. අන්දරේ ගැන ඉහළින් ලොකුවට මිනිස්සු කතා කළාට තන්නේ කර තියෙන්නේ ඉතින් කපටිකමනේ. කපටිකමයි බොරුවයි. ඒතර පුංචි කාලේ ඉඳලා ළමයින්ගේ ජීවිතේට වීරයෙක් විදිහට ගේන්නේ කපටිකමයි බොරුවයි. එතකොට ඒ ළමයි නොවන විදියට හිතන්නේ කපටිකමයි බොරුවයි. ප්‍රඥාව විදියට හිතන්නේ කපටිකමයි බොරුවයි. ඒ වුණාට ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළේ එය සිත කිලිටි කරන දෙයක්. එය දුගතියගේ මරණින් මත්තේ නරක ලෝකයකට යන දෙයක්. එනිසා අන්දරේ මුල් ජීවිත කාලෙම රැස්කලේ සුගතිය යන කර්මද දුගතිය යන කර්මද කියලා ඔබම බලන්න. දේශපාලනය කියනවා කපටිකම් නැතුව මේක කරගෙන යන්න බෑ කියලා. එන දේශපාලනේ වනාහි සුගතියට යන කර්ම රැස් වෙන තැනද දුගතියට යන කර්ම රැස් වෙන තැනද? තම තමන්ම බලන්න. මේ ලේසි නෑ හිතක් පිරිසිදු කරන එක. ඕව අද කාලේ ඔය ආන්දරු බණ කිව්වට ඕව අද කාලේ කොහොම කරන්නද කියලා කිව්වොත් ඒක ඔයාලගේ වචනයක් මිසක් මරණින් මත්තේ සුගතිය යනවද දුගතිය යනවද කියන එක තම තමන්ට රිසල්ට් එක එයි. ඊට පස්සේ තියෙනවා ඒ අපි කතා කළේ මච්චරියන් සාටියන් කියන කපටික මායා කියන්නේ මායාව වංචාව මායා කපටිකම් ඒ ඔක්කොම උපක්ලේශ තම්බෝ කියන්නේ දැඩි බව දැඩි අය අදහස් වෙනස් කරන්නේ නැහැ නම්මේ සීලේ නෑ යා දැඩි අදහස් වල ඉන්නවා ඔය සමහර තාත්තලා මුණ ගැහිලා තියෙනවා අම්මලා මුණ ගැහිලා තියෙනවා දැඩි අදහසේ දරුවෝ හික්මවන්න යනවා දැඩි අදහසක ඉන්නවා ඒතර බලාගෙන මධ්‍යස්ථ කෙනෙකුට පේනවා මේ තාත්තා මේ අම්මා අදහස් වලින් දැඩි කියලා නම්මේ සීලේ නෑ කියලා ඒ මොහොතේ පරිවර්තනය වෙන්නේ නැහැ මෙයාලා කියලා ඒ තමන්ගේ දැඩි අදහස් දැඩි ගතිය අර මෝල් ගස් ගිල්ලා වගේ ඉන්න එක නැවෙන්නේ නැති ගතිය හිත අපිරිසුදු කරන දෙයක් මරණයන් මත්තේ දුගතිය යන දෙයක් ඊට පස්සේ මතක තියාගන්න මරණයන් මත්තේ සුගතිය දුගතිය යන්නේ පින් කළාද නැද්ද කියන එක මත නෙවෙයි හිත කිලිටි වෙලාද නැද්ද කියලා. එහෙනම් පින්කම් කරන්නේ හිත පිරිසුදු වෙන්න. හිත පිරිසුදු වෙන්න ඒකට අදාළ නිමිත්තක් තමයි පින්කම් කියන්නේ. හිත පිරිසුදු බණහන්නේ හිත පිරිසුදු කරගන්න. දන් දෙන්නේ හිත පිරිසුදු කරගන්න. සමාජ සේවී කියන්නේ හිත පිරිසුදු කරගන්න. මිනිසුන් උදව් කරන්නේ හිත පිරිසුදු කරගන්න. වට වන්දනාව යන්නේ හිත පිරිසුදු කරගන්න. නමුත් හිත අපිරිසුදු කරගන්නේ ඔවා කරද්දී. ඒක තමන්ගේ දෝෂයක්. ඊළඟට තියෙනවා සාරම්භය කියලා කියන්නේ තම්බේ කියන්නේ දැඩි බව. සාරම්භය කියන එකත් අර එකට එක කරනවා වගේ කෙලෙසියක්. මේවා ඉතින් ඇත්තටම වෙනම විග්‍රහ කරලා කතා කළ යුතු ස්වභාවයක් මේ වගේ තියෙන්නේ. මානෝ කියලා කියන එක දන්නවනේ මානේ, අතිමානය, සීයමාන, සදිසමාන, හීනමාන. මාන්නේ උඩකුකම හිත කිලිටි කරනවා. ඊළඟට අතිමානෝ දැඩි මානය. මන්දෝ ආරෝග්‍ය මන්දය, යෞවන මන්දය, ජීවන මන්දය. පමාදෝ චිත්තස් උපක්ඛලේසු ප්‍රමාදී බව කල් දානවා. යහපතට කරන්න ඕන දේවල් කල් දානවා. හරි ප්‍රමාදයි. දැන් ඔය ළමා ලපටි මේ අලුත් තාක්ෂණයට අහුවෙලා ඊළඟට අසත්පුරුෂ යහළු යෙහෙලියන් සමග කල් ගත කරන සියල්ලයිති ප්‍රමාදයටනේ. ඉතින් අද මැරුණොත් එහෙම මනුස්ස ලෝකේ කරගන්න තියෙන දේවල් ටික ඉවරයිනේ. ඉතින් ඔන්න වෙලාවේ හැටියට ඔය කෙලෙස් ටික කිව්වේ ඔන්න ඔය විදියට හිත කෙලෙසිලා ඉතින් කොච්චර පින්කම් කළත් ඒ පින ප්‍රබල වෙන්නේ නැහැ. යා සුගතියක් කරා ගෙනියන්න තරම්. ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් නුවණින් යුතුව මේ කෙලෙස් දුරු කර හිටියොත් එහෙම ඒ දුරු වෙලා හිත ඒ වගේ කෙලෙස් වල බැහැරිලා නම් අන්න ඒ හිතට හොඳට බුද්ධං සරණං ගච්ඡාමි කියන එක පිහිටනවා කිව්වා බුදු සරණ හොඳට පිහිටනවා කිව්වා මේ දේශනාවේ තියෙනවා.
එයාට හොඳට හිත පහදිනවා කිව්වා. මාගේ බුදුරජාණන් වහන්සේ අරහන් වනසේක සම්මා සම්බුද්ධ වනසේක කියලා. බුදු ගුණ හොඳට හිතේ පිහිටනවා කිව්වා ස්මරණය කරන්න පුළුවන්. දහම් ගුණ ස්මරණය කරන්න පුළුවන්. සංඝ ගුණ ස්මරණය කරන්න පුළුවන්. ඒතකොට තමන්ගේ අඩුපාඩුත් හදාගෙන මෙයා තමන් තුළ තියෙන පැහැදීම තුනුරුවන් සරණ සිහි කරනකොට බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති හොඳට සමාධිය වැඩෙනවා කිව්වා. ඒ වැඩෙන සමාධියෙන් එහෙම තමන්ගේ තියෙන සිල්වත් සංවරකම පෙරටු කරගෙන එයා මෛත්‍රී භාවනාදී භාවනා සිද්ධ කරනවා කිව්වා. තවත් හිත පිරිසිදු වෙනවා කිව්වා. ඒ පිරිසිදු හිතට එයා තේරුම් ගන්නවා මීට වැඩිය ශාන්තියක් තියෙනවා. අමාමහ නිවන කියලා. දුක්ඛත් සමුදයත් නිරෝධයත් මාර්ගයක් කියන චතුරාර්ය සත්‍යය හිතෙන් අවබෝධ කරනවා කියලා කිව්වා. එයා මේ සසර දුකෙන් නිදහස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ වත්තුපම සූත්‍රයේ දේශනා කොටවත් දාලා මම මේ වෙලාවේ හැටියට ওই විස්තර කළේ සූත්‍රය බලන්න මජ්ක්‍ධිම නිකායේ. දැන් බලන්න සුගතිය දුගතිය ගැන කියන්න පටන් ගත්තේ නිවනින් අවසන් වුණේ. ඒ නිසා දිව්‍ය මරුණට පස්සේ හොඳ ලෝකයකට යන්නත් නරක ලෝකයකට යන්නත් හිත පිරිසුදුයිද නැද්ද කියන එක බලපානවා. නිවන් දකින්නත් හිත පිරිසුදුයිද නැද්ද කියන එක බලපානවා. නිසා පින්කම් කරනවා වගේම තමන්ගේ පැත්තට හැරිලා තමන්ගේ හිතත් පිරිසිදුව හිත සුද්ධ කරගෙනද මේක කරන්නේ කියලා බලන්න. නිසා හිතවල කහට තියාගෙන කෙලෙස් තියාගෙන මැරෙන්න හදන්න එපා. ඒක ඔබට බොහෝ කාලයක් අයහපත පිණිස දුක පිණිස පවතිනවා. නිසා කරන කියන සෑම පින්කමක්ම ඒ තුලින් හිතම පිරිසුදු වේවා. අපේ හිතවල තියෙන උපක්ලේශ දුරු කරගන්න මේ ධර්ම ශ්‍රවණයෙන් ධර්ම දාණයෙන් රැස්ුණ පින් හේතු වාසනා වේවා කියලා මේ මොහොතේ අපි ප්‍රාර්ථනා කරනවා. සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් බොහෝ දෙනෙකුට යහපත පිණිස පවතින මේ දහම් අනුශාසනාව පවත්වන්නට යෙදුනේ මිය පරලෝකීය රූපවතී අමරසිංහ ගුරුමෑණියන්ට මීට වසර 7කට පෙර මිය පරලෝකීය එතුමියට පින් අනුමෝදන් කිරීම මුල් කරගෙන සෝමදාස ඉදිරිසිංහ ගුරු පියාණන්ට පින් අනුමෝදන් කිරීම මුල් කරගෙන ඉතින් ඇසුන සියලුම පින් සියලු දෙවි දේවතාවෝ අනුමෝදන් වේවා සියලු දෙවියන් බඹුන්නාගේ මේ පින් අනුමෝදන් වී බුද්ධ ශාසනයත් මේ සියලු දෙනාත් ආරක්ෂා කරත්වා